සාන්ති කර්මයක්. කලා ප්‍රසංගයක් විදිහට අපේ පරපුරවල ජන්ම දෙනාගෙන් අවසරයි. කුහුඹ කංකාරය කියලා කියන්නේ ඉතාමත් සංකීර්ණ සාන්ති කර්මයක්. නොයෙක් විදිහේ ගායන වාදන ඒකල නර්තන කතා එතෙක්කම නාට්‍යමය අවස්ථා නොයෙක් දේවල් වලින් පරිපූර්ණ සම්පූර්ණ කලා ප්‍රසංගයක් විදිහට කුහුඹ කංකාරිය හඳුන්වන්නට පුළුවන්. ඔබතුමිය කිව්ව ආකාරයට අපේ පරපුරවල සමහර පරපුරවල තාමත් ඇත්තට මේ පරපුර පැවැත්වීගෙන යනවා, ඉදිරියටත් පැවැත්වෙනවා කියන විශ්වාසය අපට තබන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම අතීතයේදී ප්‍රසිද්ධියට පත් වෙලා තිබිලා වර්තමානයේ වෙනකොට අභාවයට ගිය පරපුර. ඒ කියන්නේ අනාගතයට ශිල්පීන් දායක නොකරපු පරපුරුත් තියෙනවා. සංකාරී අද පැවැත්වීම දුර්වල වෙලා තියෙනවා. ඉතින් මෙවන් අවස්ථාවක එදා තිබිච්ච කුහුඹ කංකාරී ඒ ආකාරයෙන්ම ඊට බොහොම සමාන්තරව වර්තමානයට දායාද කරන්න ගන්න මේ උත්සාහය ඉතාමත්ම අගය කරනවා. ඒත් එක්කම ඒ කාර්යයට අපේ සම්පූර්ණ සහයෝගය මේ අවස්ථාවේ ලබා දෙන බව කියා සිටිනවා. මං හිතන්නේ මං කතා කරා ඇති කියලා. මම තිත්තපජ්ජල සුරමා ගුරුනාථ එතුමා ලෝක ප්‍රසිද්ධයි. එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා මගේ මල්ලිත් නටනවා, මමත් නටනවා. එතකොට මගේ පියතුමාගේ පියතුමා තමයි සිවුරංගා ගණිත සාරගුරුතුමා ඉලංගම් කරුණාධිපති බ්‍රාහ්මණ ගණිත ගෙදර තියෙන වාසගම තමයි තිබුණේ. එතකොට ඒ ශිල්ප හතරකට මූලිකත්වයේ දරාපු හින්දා එතුමාගේ පියතුමා ඉතිරිපණික්කය ගුරුනාථ, එතුමාගේ පියතුමා සුරඹා, එතුමාගේ පියතුමාත් සුරඹා. ඇත්තටම අපේ පරම්පරාව පැවතගෙන එනවයි කියලා කියන්නේ මේ වලලින් ආපු සුරඹගෙන්. වලලින් ආපු සුරඹා තමයි මේ කීර්තිසිංහ මේ රජමහා විහාරය හදන්ට දායක වුණා කියලා කියන ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ පෙරවාදන ශිල්පියා. එතකොට ඒ පරම්පරාවෙන් තමයි අපි පැවැත්වීගෙන එන්නේ. ඉතින් විශාල දායකත්වයක් ලාංකීය වශයෙන් මේ නර්තන කලාවේ ප්‍රගමණයට වගේම ජාත්‍යන්තර තලයට මේ නර්තනය අපේ උඩරට නැටුම කුහුඹ කංකාරී ගෙනියන්ත ඒ අවස්ථාවටත් අපේ පරපුර දායක වෙලා තියෙනවා කියන කාරණේ සඳහන් කරන්නට පුළුවන්.